ආයුබෝවන් ව්‍යාපෘති ඔබ හෝ සම්බන්ධයේ STEM Guru Markets සමාගම පිළිබඳ සාර්ථක තොරතුරු සමග ආරම්භ කිරීම. අවශ්‍ය නම් ඔබට එය වරම් කළ හැක. අධ්‍යයනය යටතේ පවතින සංස්ථාවේ සියලුම පිරිමිතුන් වඩාත් පුරවැශමෙන් අධ්‍යයනය කරන ලෙස අපි ඔබට ආරාධනා කිරීම. දැන් අපි සමාගම පරදන දර්ශක දෙස බැලීම Apple and Techer Apple මෙම සමාලෝචනය 2025 මාර්තු 31 වන විට වත්මන් තොරතුරු මත පදනම් වේ. වර්ගීකරණය අනුව Guru Markets සමාගම Apple and උපඛණ්ඩයට අයත් වේ. ෆවුන්ස් සමාගම අටකී තක්සිරුවට සහභාගී වූ මේ නියෝජනය නොවේ. වීඩියෝ අවසානයේ ගත්තරුණ අපි බලමු. අධ්‍යයනයට ලක්ව ඇති සමාගම සඳහා පරතඵලය ලකුණු දෙහේන බැඳුව. උප්පුර වර්ගය සඳහා සමානයේ පරතඵලයේ ලකුණු බැඳුව K. ඔබ ඉතා පුළුල් ලෙස බලුවහොත් සමස්ත එක්සත් ජනපද කොටස් වෙළඳපොළ තුළ සමස්තයක් ලෙස. සමස්තයක් ලෙස එක්සත් ජනපද කොටස් වෙළඳපොළ සමානයේ ලකුණු 1.1 බව ඔබට පෙන්න ඇති. සඳහා ලකුණු බැඳුව ශෝධනගත කිරීමකට එරෙහිව Apple and සමාගමේ කොටස් මිලේ චාලනයේ සංසන්දනය කිරීම Apple and සහ උප්පුර වර්ගයේ සමාගම. අපි දකිනවා මෙසේ දලහි කෙටි වැඩ කාලයක් උසසීම ලබා දෙනෝ Apple and 8.4 වෙනසක් පෙන්නම් කළේය. උප්පුර වර්ගයේ සඳහා මුලගතකයට එරෙහිව 8.5. මෙය නැසකවම කිසිවෙකු අදහස් නොව, නමුත් ඔබ මෙම කරුණු සැලකිල්ලට ගත යුතුය. සමාගම වෙළඳපොළ පරාගධනකරණයේ Apple and වටිනාකම් ඩොලර් බිලියන තන් 10.270.64 සහ උපඛණ්ඩයේ වෙළඳපොළ පරාගධනකරණයේ ඩොලර් බිලියන තන් 10.4 Apple and 99.91 කොටසකට හිමිකම් කියන අතර උපඛණ්ඩයේ පරාධන නායකයා වේ. සමාගම ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ ඩොලර් බිලියන 66.1 ඩොලර් බිලියන 88 උපඛණ්ඩයේ ශිෂ්‍ය පැතර පරාගධනකරණය සමග Apple and 4.82 කොටසකට හිමිකම් කියයි. කොටස් හුවමාරුව සහ ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ වැඩිලාගෙන සිටින කොටස් සංසන්දනය කරමින් පසු අපට පහත දැක්වෙන ද පෙනේ. වැඩිලාගෙන සිටින කොටස Apple and වෙළඳපොළේ වටිනාකම තක්සේරු කිරීමේදී උපඛණ්ඩයේ 99.91 පුත වටිනාකම 4.8 මේ වෙළඳපොළ වටිනාකම් කොටසට වඩා 4% අඩුවේ. සමාගම වෙළඳපොළේ කොටස් තක්සේරු කිරීම සහ උපඛණ්ඩයේ පත වටිනාකම් නරක 1 ලක්ෂයයි. අධ්‍යයනයට භාජනය වන සංවිධානයේ මාලේ වගකීම් ඩොලර් බිලියන 95.9 පුත වටිනාකමට ණය කොටස් වලින් 145 සමාගම ණය මත පරතඵල නරක 1 ලක්ෂයයි. සමාගමේ කොටස් මුල සහ ඉපයීම අනුපාතය 34 30.9 උප්පුර වර්ගයේ සමානයක් සහිතව මේ උප්පුර වර්ගයට වඩා 100% වැඩිය. උපඛණ්ඩයේ සමාගම හා සසඳන විට එහි ලාභයට වෙළඳපොළේ වටිනාකම දර්ශකය තක්සේරු කිරීම ඉවසිය හැකි ලකුණු බැඳුව. පසුගිය මාසයේ දලහි සඳහා ලාභය ඩොලර් මිලියන 96,160 ඉදිරි මාසයේ දලහ තුළ අනාගත ඉපයීම ඩොලර් මිලියන 100,030 වන ඇතැයි අපේක්ෂා කර. දැනට වඩා 100.1 වැඩිය. උප්පුර වර්ගයට සාපේක්ෂව පරීක්ෂාපති අනාගත ලාභ දර්ශක තක්සේරු කිරීම හොඳයි ලකුණු බැඳුව 0.5. සමාගම මුල හෝ ආදායම අනුපාතය 8.3 උප්පුර වර්ගය සඳහා සමානයේ 7.9 වන අතර මේ උප්පුර වර්ගයට වඩා 105 වැඩිය. උපඛණ්ඩයේ දර්ශක සමග සැසඳුමේදී සමාගමේ කොටස් මුල එහි ආදායමට තක්සේරු කිරීම ඉවසිය හැකි ලකුණු බැඳුව. පසුගිය මාසයේ දලහි සඳහා ආදායම ඩොලර් මිලියන 395,800 ඉදිරි මාසයේ දලහි සඳහා අනාගත ආදායම ඩොලර් මිලියන 280,730 වන ඇතැයි අපේක්ෂා කර.
මේ දැනට පවතින මහතාට වඩා 100% වැඩිවීමක්. උපකණ්ඩයේ දර්ශක හා සැසඳුමදී ඇස්තමේන්තුගත අනාගත විකිණීම දර්ශකය තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. ආන්තිකයේ 4% කිවන අතර උපකණ්ඩයේ සාමාන්‍යයේ 4% කේ. උප්පුරු වර්ගයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධානය අතර වෙනස් 1% කේ. උපකණ්ඩයේ දර්ශක හා සැසඳුමදී විකිණීම ලාභදායීත්වය තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. උපකණ්ඩයේ සේවක සංඛ්‍යාව අනුව සමාගමී කොටස් 90.4 කේ. එය වෙළඳපොළ පරාගධනකරණයේ කොටසට වඩා 100ට දක්වන අඩුවේ. සහ මෙම කාරණේ සංවිධානයේ වත්මන් විනිමය වටිනාකමෙහි අසමතුලිතත්වය පෙන්නම් කාර්ය Apple Inc. බොහෝ දුරට නැවත ඇගීම දෙසට. සමාගම සේවකයෙකු සඳහා වෙළඳපොළ පරාගධනයේ $19,959,000කට සමාන වේ. සහ උපකණ්ඩය සඳහා $19,546,000. උපකණ්ඩයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධානය අතර වෙනස් 102.1 කේ. උපකණ්ඩයේ දර්ශක හා සැසඳුමදී සේවකයෙකු සඳහා සමාගම වෙළඳපොළ පරාගධනයේ පරමව තක්සේරු කිරීම. ඉවසිය හැකි. ලකුණු 0. සමාගම සේවකයෙකුගේ ලාභය $586,000. උපකණ්ඩයේ සාමාන්‍යයේ $570,200. සහ උපකණ්ඩයේ සාමාන්‍යයේ සහ සමාගම දර්ශකයන් අතර වෙනස් 100% උපකණ්ඩයේ දර්ශක හා සැසඳුමේදී සමාගම එක සේවකයාගේ ලාභය තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. සංවිධානයේ සේවකයෙකුගේ ආදායම $2,413,000. උපකණ්ඩය අනුව $2,473,000. උප්පුරු වර්ගයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධානය අතර වෙනස් 100%. උප්පුරු වර්ගයේ දර්ශක හා සැසඳුමදී සේවකයෙකු සඳහා ආදායම ඇස්තමේන්තු කිරීම. ඉවසිය හැකි. ලකුණු 0. විකිණීම් ගනුදෙනු පිරිමුව 100.9 කියවන අතර උප්පුරු වර්ගය සඳහා සාමාන්‍යයේ 100.9 කේ. මේ විය හැකි කොට මාරුකමක් පිළිබඳ තක්සේරුවක්. දර්ශකය වර්ෂයේ 14 සමාගම සඳහා 140% මට්ටමක පෙන්නම් කාර්ය Apple Inc. උප්පුරු වර්ගය සඳහා වර්ෂයේ මට්ටම 14% විභාග උප්පුරු වර්ගයේ සුරකම්පත් කොටස ලෙසම අගය කරනු ලැබූ Apple Inc. සමාගම වර්තමාන කොටස් මිල ආසන්න වශයෙන් $118 කේ. සමාගම කොටස් මිල සඳහා සම්මත ඇස්තමේන්තුව ආසන්න වශයෙන් $254 කේ. සැබෑ ගතකත්වය සහ සම්මත පරකථනය ආසන්න වශයෙන් 116 කේ. අපේ ඇනුවම වගව දෙස බැලීම එය ඔබට ලබාගත හැකිය. එයට සම්බන්ධයක් පැන කළ අදහසින් ඇති. තොරතුරු සහ විමර්ශන පද්ධතිය මගින් ලබා දී ඇති වලය තුළ ගනු ලබන සියලුම තරුණ ඇනුවීම වගව අඩංගු වූ Guru Markets. ඇනුවම වගව වෙත පුරවශය සම්පූර්ණයෙන්ම නම්වල සහ විවතේ පැන් කළ අදහසිය සම්බන්ධය. සමාගමි කොටස් විශ්ලේෂණය කිරීමේ පරතඵලයක් ලෙස Apple Inc. තොරතුරු සහ විමර්ශන පද්ධතියේ Guru Markets පහත තීරණය ගනු ලැබ. වත්මන් වීඩියෝව සමාලෝචනයක් බැවින් ඇනුවීමක් වුවත් නොකරන්න. අවසානයේ දක්වා නැරඹීම සහ තොරතුරු සහ විමර්ශන පද්ධතිය භාවිත කිරීම ගැන ඔබ සැමට බොහෝ ස්තුතියි Guru Markets.